මිනිස්සුන්ට කවදාවත් සතුට හොයන්න බෑ. සමහරට ඔයත් සතුට හොයන්නේ මම මේ කියන විදිහට වෙන්න ඇති. ඔයාලා ඒ විදිහට නම් සතුට හොයන්නේ ඔයාලට කවදාවත් සතුට වෙන්න බෑ. මම මේ කියන්න යන්නේ හැමදාම හැම වෙලේම කියන සතුට තියෙන්නේ තමා තුලමයි කියන කතන්දරේ නෙමෙයි. ඊට එහා ගිය සංකල්පයක්. අද මම ඔයාලා පුහුණු කරනවා හෙඩොනික් ඇඩැප්ටේෂන් කියන සංකල්පයට සහ මේ සංකල්පය ඔයාලගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන එකට මම ඔයාලව පුහුණු කරනවා. මිනිස්සු නොදැනුවත්වම විවිධ දේවල් වලට කන්ඩිෂන් වෙලා තියෙනවා. මම කලින් කියලා දීලා තියෙනවා සයිකොලොජි ඇතුලේ කන්ඩිෂනින් කරන්නේ කොහොමද? මොකද්ද කන්ඩිෂනින් කියන සංකල්පය ගැන. සරලව මම කියන්නම්. කන්ඩිෂනින් කියන්නේ මේකේ තියෙනවා පැවලෝනියන් කන්ඩිෂනින් කියලා දෙයක්. ඒකෙදි කරන්නේ මේ බල්ලෙක්ට සීනුවක් නාද වෙද්දි කෙල හැලෙන විදිහට ඒ බල්ලව ප්‍රෝග්‍රෑම් කරනවා. ඒ බල්ලගේ ජීව විද්‍යාව, මනෝවිද්‍යාව හදනවා සීනුවක් ගහද්දි කෙල හැලෙන විදිහට. සාමාන්‍යයෙන් බල්ලෙක්ට සීනුවක් ගහුවට කෙල හැලෙන්නේ නැහැ නේ. නමුත් ප්‍රෝග්‍රෑම් කරන පැවලෝනියන් කන්ඩිෂන් වලදී සීනුවක් ගහද්දි බල්ලෙක්ට කෙල හැලෙන විදිහට. මේක මම මීට කලින් වැඩසටහනකදී වැඩි විස්තර ඇතුව පැහැදිලි කරා. මේකෙදි මම ගොඩාක් එක ගැඹුරට යන්නේ මේ විදිහටම මිනිස්සුන්වත් මනෝවිද්‍යාත්මකව පුරුදු කරන්න කන්ඩිෂන් කරන්න පුළුවන් ගොඩක් දේවල් වලට. එතකොට මේ විදිහට කන්ඩිෂන් කරපු දෙයක් තමයි මිනිස්සුන්ට සතුටෙන් ඉන්න මොනවා හරි දෙයක් කරන්න ඕන කියන එක. ඒ කියන්නේ ඊළඟ දේ කරාම තමයි ඔයා සතුටටපත් වෙන්නේ කියන එක අපිට නොදැනීම අපිව කන්ඩිෂන් වෙලා තියෙන විදිහක්. අපි හැම වෙලේම හිතනවා රස්සාවේ පඩි හම්බුනහම සතුටුයි, විවාහ වුණාම සතුට වෙනවා, ප්‍රේම සම්බන්ධය හොඳින් වුණාම සතුට වෙනවා, ඊළඟ පොත ගත්තාම සතුට වෙනවා, ඊළඟ අයිටම් එක ගත්තාම සතුට වෙනවා. මේ ඊළඟ දේ ඊළඟ වැඩේ කරාම මං සතුට වෙනවා කියන එක අපිට කන්ඩිෂන් වෙලා තියෙනවා මේ තරඟකාරී සමාජය ඇතුලේ. ඒ නිසා හැම වෙලේම ඊළඟ දේ සතුට වෙන්න ඊළඟ දේ හොයන ගතියක් අපි ඇතුලේ තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙම ඊළඟ දේ හොයන එකේ වරදක් නෑ නේද කියලා. ඒ ගැන කතා කරද්දී මම ඔයාලට දැන් කියලා දෙනවා මේ හෙඩොනික් ට්‍රෙඩ්මිල් කියන සංකල්පය. නැත්නම් හෙඩොනික් ඇඩැප්ටේෂන් කියලාත් මේකට කියනවා. මේක 1971 දී කරලියට ආපු සංකල්පයක්, මනෝවිද්‍යාඥයන් හොයාගත්ත දෙයක්. ඔයාලට පේන්නේ මේ තියෙන ප්‍රස්තාරය. මේ ප්‍රස්තාරයේ සිදුවීම් කීපයක් තියෙනවා. මේ ප්‍රස්තාරය ඔයාලට පේනවා මේකේ මේ සිරස් උඩ අතට තියෙන අක්ෂයේ තියෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතයේ සැටිස්ෆැක්ෂන් එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතය යාට දැනෙන තෘප්තිය. එතකොට යටපැත්තට එක්ස් අක්ෂයේ තියෙන්නේ අවුරුදු ගාන. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා දේවල් හතරක්. ඒ කියන්නේ සිදුවීම් හතරක් තියෙනවා. එකක් තමයි මැරේජ්, විවාහය, අන්එම්ප්ලොයිමන්ට්, රස්සාව අහිමිවීම, ඩිවෝස්, දික්කසාදය, විඩෝහුඩ්, තමන්ගේ බිරිඳ හෝ සැමියා නැති වෙලා තනියෙන් ඉන්න වෙන එක. එතකොට මේ හතර ගත්තාම ඔයාලට පේනවා ඇති මේ බිඳුව කියලා තියෙන එක්ස් අක්ෂයේ බිඳුව කියලා තියෙනවා. බිඳුවේ ඉඳන් ඍණ පැත්තට පහක් තියෙනවා, ධන පැත්තට 1 2 3 4 5 කියලා තියෙනවා. දැන් මේ ඉවෙන්ට් කියන තැනදී තමයි මේ යම් සිදුවීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් අපි විවාහය කියන එක ගමු පළවෙනියටම තියෙන රේඛාව. ඔයාලට වෙනම විවාහය සිද්ධ වෙන්නේ. විවාහය කියන එක සිද්ධ වෙන්නේ මේ බිඳුව කියන එක දිගේ තියෙන තිතේ තමයි විවාහය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට විවාහයට කලින් අවුරුදු 5කට කලින් ඉඳන් එයාගේ ජීවිතයේ තිබ්බ සතුට සහ ඔයාලට වෙන විවාහයේදී සතුට ටිකක් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ නැවත ඒ සතුට ටික ටික අඩු වීගෙන ඊළඟ අවුරුදු 5ේදී ටිකක් අඩු වෙන මට්ටමකට ඇවිල්ලා මුලින් තිබිච්ච සතුටට වඩා චුට්ටක් අඩු ලෙවල් එකකටත් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා අන්එම්ප්ලොයිමන්ට්. රස්සාව නැති වෙන සිද්ධිය තමයි බිඳුවේ රේඛාවේ දම් පාට තිතකින් පේන්නේ. එතකොට ඊට අවුරුදු 5කට කලින් ඉඳන් එයාගේ සතුට හොඳ ලෙවල් එකක තිබිලා රස්සාව නැති වෙන ලඟ වෙද්දි ටික ටික සතුට අඩු වෙලා රස්සාව නැති වෙනවා කියන ඉවෙන්ට් එකේදී සතුට අඩුම වෙලා තියෙනවා ඔයාලට පේනවා. ඊළඟට අවුරුදු 5ක් යනකොට ක්‍රමානුකූලව නැවත සතුට උඩ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අර තිබිච්ච ලෙවල් එකටම නැතත් සෑහෙන තෘප්තිමත් ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි ගියොත් විඩෝහුඩ් කියන මේ රතු පාටින් දක්වලා තියෙන එකට ඔයාලට පේනවා මේ සැමියා හෝ බිරිඳ නැති වෙන්න කලින් සතුට හොඳ තැනක තිබිලා ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා නැති වෙන අවස්ථාවේදී තමන්ගේ සහකරුවා ලොකුම දුක අවස්ථාවට පත් වෙලා තියෙන ජීවිතේ. ඊට පස්සේ කාලයක් යනකොට මේක වැඩි වීගෙන ඇවිල්ලා නැවත යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. කලින් මට්ටමටම නැතත් සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා දික්කසාදය කියන එකේදී දික්කසාදය කියන ඉවෙන්ට් එකට කලින් අවුරුදු 5 බැලුවොත් සතුට අඩු වීගෙන ඇවිල්ලා දික්කසාදයේදී යම් දුරකට අඩුවීමක් තියෙනවා. ලොකු අඩුවීමක් නෙමේ සාපේක්ෂව ළඟ අවුරුදු වල බලද්දී ඊට පස්සේ නැවත ඒ සතුට ටිකක් උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ හෙඩොනික් ඇඩැප්ටේෂන් කියන මේ පරීක්ෂණ වලින් පෙනිච්ච දේ තමයි මනෝවිද්‍යාඥයන්ට මිනිස්සුන්ගේ සතුට කියන එක දුක සිදුවීම් වලින් උනත් සතුට සිදුවීම් වලින් උනත් එකම විදිහට තියෙන්නේ නැහැ.
ඒගනවා සතුටු වනත් නැවතේක පොඩි බේස්ලයින් එකක් තියෙන එතන්ට එනවා. ඒගැන සාමාන්‍ය මට්ටමක් තියෙනවාගේ සතුට සැනසීම තියෙන එතන්නට නැවත පහලට බහිනවා. ඊළඟදේ තමා දුකාවස්ථාවක් වුණත්. පහලට කඩමටනත් නැවත අර බේස්ලයින් එක ළඟට ගොඩක් දුරට එනවා. ඒගැන කොච්චර දුක සිදුවීමක් වුණත්. නැවත සතුට ඔයාගේ සාමාන්‍ය මට්ටමකට කාලයක් යද්දේනවා. කොච්චර සතුට වුණත් නැවතේ සතුට පහලට බැහල සාමාන්‍ය මට්ටමකට එනවා. මේක බලද්වාලට තේරෙන ඇති සතුට කියන එක ඊළඟ සිදුවීමෙන් හොයනගේ ප්‍රශ්නය. කොච්චරවා සිදුවීම් වලින් සතුට හෙව්වත් ඒ සිදුවීම තියෙනකං සතුටුයි නැවතයා පහළ මට්ටමකට එනවා. නැවත සාමාන්‍ය මට්ටමකට එනවා. දුකටත් මේක පොදුයි. අද අපි සතුට ගැන කතා කරන නිසා තේරුම් ගන්න ඕන දේ තමයි ඊළඟ සිදුවීමෙන් සතුට හොයන්න. සතුට වෙන්න ඊළඟ දේ එනකං ඉන්න එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හේතුව තමයි ඒක මේ විශ්වයේ කෙලවර හොයනවා වගේ වැඩක් කවදාවත් ඒ සතුට හොයලා ඉවර කරන්න බෑ. මේකට මොකද්ද තියෙන විසඳුම? මේ විසඳුම ගැන විස්තර කරන්න කලින් මම ගේන්නම් පරණ අපේ සමාජයේ තියෙන කතාවල් දෙකක්. ඔයාලා අහලා ඇති. එක ඉංග්‍රීසි වලින් තියෙන කතාවක් තමයි It is not about the pursuit of happiness. It is about the happiness of the pursuit. ඒ කියන්නේ මේ pursuit කියන්නේ හඹා යෑමක්. සතුට හඹා යන එකේ නෙමෙයි. ඇත්තට මේ අර්ථය තියෙන්නේ ඒ සතුට හඹා යෑමේදී කියන්නේ happiness of the pursuit. ඒ හඹා යෑම තුලයි සතුට තියෙන්නේ. තව සරල කරලා කිව්වොත් ජීවිතේම ඉලක්කයකට ගිහින් සතුට වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒ ඉලක්කයට යන ගමන තමයි වාගේ සතුට. ජීවිතේ හැම දෙයකකදීම හැම මොහොතකදීම සතුට විඳින්න ආයෙ දෙයක් එනකන් ඉන්න ඕනේ නැහැ. ඒක තමයි මේකේ සරලව කියන්නේ. ඊළඟට මේ වගේම ඉංග්‍රීසි වලින් තියෙන කතාවක් තමයි It's about the journey not the destination. ඒ කියන්නේ destination අවසානය, journey ගමන. එතකොට අපි හැම වෙලේම අවසානයක් වෙනකම් බලන් ඉන්නවා සතුට වෙන්න. නෑ, අවසානයේ නෙමෙයි අත්‍තරම මේක තියෙන්නේ ජර්නි එක තුල. මේ අවසානයේ දක්වා යන ගමන තුලයි සතුට තිබිලා තියෙන්නේ. අපි අවසානයේ සතුටක් හොයන්න බලන් ඉඳලා අපිට අර ගමන එන්ජොයි කරන්න බැරි වෙනවා. ඕනම දෙයකදී ජීවිතේ එක්සෑම් එකක් වෙන්න පුළුවන්. එක්සෑම් එකෙන් නෙමෙයි සතුට හම්බෙන්නේ. ඒ එක්සෑම් එක දක්වා කාලය තුල කරන දේ තුල සතුටින් කරන්න. ඒතර නිකම් ඉලක්කයක් සතුටුදායක දෙයක් බවට පත් වෙනවා. මේ ගන්න ඕන දේ තමයි සතුටු වෙන්න මේ මොහොතේ කිසිම දෙයක් එනකන් ඉන්න ඕනේ නැහැ. සතුට නොමිලේ ලැබෙන දෙයක්. මේ දැන් ඔයාලට පුළුවන් කිසිම හේතුවක් නැතුව සතුටු වෙන්න. දැන් හිතලා බලන්න. ඔයාලා මේ මොහොතේ ඇස් දෙක වහලා ඔයාලා හිතුවොත් හරි. මට මොනවත් ඕනේ නැහැ. මම මේ මොහොතේ දැන් සතුටු වෙනවා. මට දැන් සතුටක් දැනෙනවා. මගේ හදවත, මගේ මනස ප්‍රීතියෙන් පිරෙනවා කියලා ඇස් දෙක වහන් හිතුවොත් ඇත්තටම කිසිම හේතුවක් නැතුව සතුටු වෙන්න පුළුවන්. කිසිම හේතුවක් අවශ්‍ය නැහැ. නමුත් අර මං කිව්වා වගේ මිනිස්සු කන්ඩිෂන් වෙලා ඉන්නවා. හේතුවක් නැතුව සතුටු වෙන එක නිකන් හොඳ නෑ වගේ දැනෙන මට්ටමකට. එහෙම දෙයක් නෑ. ඕන මොහොතක නැවතිලා සතුටු වෙන්න පුරුදු වෙන්න. ඉතින් මේ කෝණය තමයි මට ඔයාලගේ මනස යද වෙනස් කරන්න ඕනුනේ. ඔයාලගේ මනස යම් විදිහක වෙනස් විදිහකට පුහුණු කරන්න තමයි මට මේ වීඩියෝ එක හරහා අවශ්‍ය වුනේ. මේක හරි වැදගත්. නැවත සැරයක් හරි අහන්න, හොඳට ඔළුවට දාගන්න. මොකද මේ විදිහේ ඇඩ්වයිසස්, මේ විදිහේ කන්වර්සේෂන්ස් ඔයාලට හැමෝම එක්ක කරන්න බෑ. හැමෝම එක්ක කතා කරන්න බෑ. හැමතැනින්ම ඇහෙන්නේ නැහැ. ඒ නිසා ලැබෙන තැනින් ප්‍රයෝජනය ගන්න. ඒ වගේම කියන්න ඕනේ මේකට ඔයාලා කැමති වුණා නම් ඔයාලට තව හොඳ දෙයක් තමයි මම දාපු ධනාත්මක චින්තනය එපා කියන වීඩියෝ එක. අනවශ්‍ය ධනාත්මක චින්තනය ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලා පොසිටිව් තින්කින් ආස කෙනෙක් නම් අනිවාර්යෙන් ඒක බලන්න. මොකද ඒක තව තවත් සමාජයේ පැතිරෙන්න ඕනේ සංකල්පයක්. ඒ වගේම කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් මම ආටිකල් එකක් දාලා තියෙනවා මගේ Facebook page එකේ සහ WhatsApp channel එකේ ටිකක් පරණයි. ඒකට මම links දාලා තියන්නම්. ඊළේ ආටිකල් එකත් කැමති අයට කියවන්න පුළුවන්. ඒ වගේම අවසානයේ කියන්න ඕනේ ඔයාලා දාන කමෙන්ට්ස්, ඔයාලා දාන ලයික්ස් මේ වීඩියෝ එකකින් තමයි උඩට එන්නේ සමාජයේ. ඒ වගේ මේ හැම කමෙන්ට් එකක්ම මම බලනවා. ඒ හැම කමෙන්ට් එකකටම මම පුළුවන් තරම් රිප්ලයි එකක් දාන්න බලනවා. හાર્ට් රියැක්ෂන් එකක් හරි දානවා. මගේ ජර්නි එක ඉස්සරහට යනකොට ඒවා හරි සතුටුදායක කරුණු මට. ඒවා දකින්න මට තවත් ඔයාලට මේ දැනුම දෙන්න, ඔයාලගේ මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට උදව් කරන්න මටත් තියෙන උනන්දු වැඩි වෙනවා. එහෙනම් මේ වගේ ඔළුව වෙනස් කරගන්න පුළුවන් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ජය වේවා.